අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් 2026 වසරේ පාසල් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 2026 ජනවාරි 13 වෙනි දින පැවති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව 2026 ජනවාරි 21 වන දින සිට ආරම්භ වන පාසල් අධ්‍යාපන කටයුතු පහත පරිදි සිදු කිරීමට තීරණය කර ඇත. ඒ අනුව 2026 වර්ෂයේදී පළමුවන ශ්‍රේණියට ක්‍රියාත්මක කිරීමට යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අදාළ විෂය මාලාවේ විධිමත් අධ්‍යයන කටයුතු කර උපදෙස් ලබා දුන් පරිදි 2026 ජනවාරි 29 වෙනි දින ආරම්භ කරනු ලැබේ. 6 ශ්‍රේණිය සඳහා හඳුන්වා දීමට නියමිත නව විෂය නිර්දේශය ක්‍රියාත්මක කිරීම 2027 වර්ෂය දක්වා කල් දමනු ලැබේ. 2026 වසර තුළ 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා දෛනික කාල පරිච්ඡේද සංඛ්‍යාව 8ක් ලෙස සංශෝධනය කළ යුතු අතර එක් කාලච්ඡේදයක් විනාඩි 40ක් විය යුතුය. ඒ අනුව පෙර වසරවල ක්‍රියාත්මක වූ ආකාරයටම කාලසටහන් සකස් කළ යුතුය. 6 ශ්‍රේණිය සඳහා පෙර වසරවලදී ක්‍රියාත්මක වූ විෂය නිර්දේශයම 2026 වර්ෂයේ සඳහාද ක්‍රියාත්මක කළ යුතුය. 6 ශ්‍රේණිය සඳහා පසුගිය වසරේ සිසුන් භාවිත කළ පෙළපොත් ප්‍රධාන වශයෙන්ම භාවිතයටගෙන අධ්‍යාපන කටයුතු සිදු කළ යුතුය. පසුගිය වසරේ භාවිත කළ පෙළපොත් සිසුන් වෙතින් එකතු කර ඒවා නැවත 6 ශ්‍රේණිය සිසුන් වෙත බෙදා හැරීම සම්බන්ධ උපදෙස් සියලු විදුහල්පතිවරුන් වෙත නිකුත් කරනු ලැබේ. අවශ්‍ය වන ප්‍රමාණයට පමණක් නව පෙළපොත් හැකි ඉක්මනින් මුද්‍රණය කර බෙදා හැරීමට අවශ්‍ය පියවර ගනු ඇත. 2026 වසරේදී 6 ශ්‍රේණිය සඳහා භාවිත කළ යුතු පෙළපොත් සඳහා අදාළ මුදු පිටපත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊ-තක්ෂලාව වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කරනු ඇත. නව ප්‍රතිසංස්කරණයන්ට අදාළ මොඩියුල පිළිබඳ නියම ව්‍යාපෘතියක් මෙම වසරේදී පළාත් කිහිපයක ක්‍රියාත්මක කිරීමට යෝජිත අතර ඒ පිළිබඳ විස්තර පසුව දැනුම් ලැබේ. 6 ශ්‍රේණිය සඳහා පිළියෙල කරනු ලැබ ඇති මොඩියුල නැවත සමාලෝචනය කර ඉදිරි වර්ෂයේදී සුදුසු පරිදි භාවිත කරනු ඇත. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්ට අදාළ ගුරුකුවුණු කටයුතු 2026 වසර පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ඇත. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිත මානව සම්පත් සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, පල්පාලන සංශෝධන හා තක්සේරු ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම සහ පුළුල් මහජන දැනුවත් කිරීම යන ප්‍රවේශයන් 2026 වසර තුළ අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ඇත. යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට අදාළව මෙතෙක් සකස් කර ඇති සංකල්ප පත්‍රිකාව විෂය මාලා රාමුව සහ සියලු මොඩියුල විවෘත හා පුළුල් මහජන සංවාදයක් සඳහා මහජනතාව වෙත විවෘත කරනු ඇත. මෙම කරුණු සම්බන්ධයෙන් වන තත්ත්වලේඛය ඉතා ඉක්මනින් නිකුත් කරනු ලැබේ. මෙවැනි අධ්‍යාපනික වශයෙන් වැදගත් සම්පූර්ණ දැනගැනීමට සහ අධ්‍යාපන වීඩියෝ නැරඹීමට අපගේ YouTube channel subscribe කර lassana.com education සමග දිගටම රැඳී සිටින්න ස්තුතියි.